ආයිබෝවන් කියලා අදත් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා Excel Cloud Train YouTube channel එකට. ඉතින් අද මම ඔයගොල්ලොන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලෝගේ YouTube channel එකේ subscriber count එක hide කරගන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ මේ subscriber count එක hide කරගත්තාම ඔයගොල්ලෝගේ වීඩියෝ බලන කිසිම කෙනෙකුට ඔයගොල්ලෝගේ subscribersලා ගන්න බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක පොඩි ටිප් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් ඔයාලට ඔයාගේ YouTube channel එකේ subscribersලා ගන්න වැඩි කරගන්න. මොකද ගොඩක් කට්ටිය subscribersලා වැඩි කට්ටියගේ YouTube channel තමයි subscribe කරන්නේ. subscribersලා අඩු අයගේ YouTube channel subscribe කරනවා අඩුයි. ඉතින් මේක hide කරාට පස්සේ ඔයගොල්ලන්ට සමහර වෙලාවට ඔයගොල්ලෝගේ subscribersලා වැඩි වෙන්න පුළුවන්. හරියට බලමු කොහොමද මේක කරන්න කියලා. ඊට කලින් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන තවත් YouTube channel කරන ඔයගොල්ලෝගේ යාළුවන්ටත් share කරන්න. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ මගේ task bar එක මේ විදිහට customize කරගන්න වීඩියෝ එක තාමත් බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වීඩියෝ එකේ මේ වීඩියෝ එක ඉවරනට පස්සේ ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒකෙන් බලන්නත් පුළුවන්. හරියට බලමු කොහොමද මේක කරන්න කියලා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම YouTube studio එකට යන්න. උඩට කෙලින්ම ගිහ හැකි. ඔයගොල්ලෝ YouTube channel එකක් කරනවා නම් දැන්ටම දන්නවා YouTube studio කියන්නේ මොකක්ද කියලා. මම මේ විදිහට YouTube studio එකට යනවා. හරි මම මේ විදිහට YouTube studio එකට ආවා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයගොල්ලෝ මෙතන දෙනවා YouTube studio එකේ වම් පැත්තේ යටම වගේ setting කියලා එකක් මේ විදිහට. ඔයගොල්ලෝ ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම open ලා තියෙන general කියන tab එක. ඉතින් ඔයගොල්ලෝ මෙතන channel කියන එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන advanced setting කියන එකට යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ටිකක් පල්ලෙහාට යන්න. ඉතින් ඔයගොල්ලෝ පල්ලෙහාට ගිහපුවාම මෙතන subscriber count කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ subscribersලා දැන්ටමත් පෙන්නනවා නම් මෙතන ටිකක් වැඩි ඇති. ඔයගොල්ලෝ ඒ ටික කන්ටික් කරන්න. එතකොට මේ ටික එක මෙතන ඔයගොල්ලෝ ටික එකක් දාලා තිබ්බොත් ඔයගොල්ලෝගේ වීඩියෝ බලන අනික් අයට ඔයාගේ subscriber count එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ටික එකක් දාලා නැත්නම් ඔයාගේ වීඩියෝ බලන කිසිම කෙනෙකුට ඔයාගේ subscribersලා ගන්න බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාට subscribersලා ගන්න අනික් අය පෙන්වන්න ඕනේ නැත්නම් ඔයාගේ subscribersලා අඩුයි නම් ඕගොල්ලන්ට මෙතන තියෙන ටික එක අයින් කර හැකි. අයින් කළා මෙතන save කියන එක දුන්න හැකි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ subscriber count එක hide කරගන්න. ඉතින් අපි මේ විදිහට subscriber count එක hide කරන විදිය හරියටම ඉගෙන ගත්තාද? ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අද මම වීඩියෝ එක නවත්තනවා. මම ඔයගොල්ලන්ට කියන්න ඕන ඔයගොල්ලෝ මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරන්න. හරි අද මම වීඩියෝ එක නවත්තනවා.